තත්තත්තත්තඩියයි. හොඳයි හිතවතුනි, දැන් අපි ලෑස්ති වෙන්නේ අලුත් නගරාධිපති කවුද කියලා තෝරන්න. අනිවාර්යයෙන්ම මම තමයි නගරාධිපති වෙන්නේ. අනේ යන්න මෙතන බොරු කියන්නේ නැතුව. මං තමයි මේ පාර නගරාධිපති. මූණ පොඩ්ඩක් බලන්නකෝ. එයි යයින් වෙනවා. මමයි නගරාධිපති වෙන්නේ. අනේ යනවා බතලයෝ. මමයි මේ ගමේ නගරාධිපති වෙන්නේ. හැමෝම මට කොයිතරම් ආදරේද. හෙට තියෙන ඡන්දෙන් මම අනිවාර්යෙන්ම නැවතත් නගරාධිපති වෙනවමයි. ඔයාට ආයෙත්තරයක් නගරාධිපති වෙන්න මොනවද ඉච්චටම තියෙන සුදුසුකම්? මට තියෙනවා ලස්සන සුදු රැවුලක්. දැන් ඔයාගේ රැවුල ගිනි ගන්න යන්නේ. ආච්චි, ඔයා මාව හොඳටම බය කෙරුවා. හරි, ඔයාම කියන්න මම මේ ගම වෙනුවෙන් නොකරපු දෙයක් තියෙනවද කියලා. කිසි දෙයක් මගේ හරියේ නෑ. ඔව්. අනේ මන් දන්නේ නැද්ද ඔයාගේ හැටි. හොරට වැඩ කළා පිළිමේකුත් හදාගත්තා. දැන් ඒකේ කපුට වහනවා. සුබ උදෑසනක් හැම දෙනාම ආදරයෙන් පිළිගන්නවා. අද තමයි ඡන්දය පවත්වන දිනය. බලමු වෙනදා වගේම මෙදා පොටෙන් සුදුසියා නගරාධිපති වෙන්න කියලා. මගේ දයාබර සහෝදරයනි, ඒ වගේම සහෝදරියනි, ඕගොල්ලෝ මා කෙරෙහි තිබූ විශ්වාසය දැකලා මගේ ඇස් දෙකට කඳුළුත් ඇවිල්ලා. එපා අපිට එපා. සුදුසියා අපිට එපා. සුදුසියා අපිට එපා. සුදුසියා අපිට එපා. මේ සුදුසියා අපිට එපා. පොඩ්ඩක් ඉන්න. මොකද උනේ? මොකද්ද සුපිරිසියේ ප්‍රශ්නේ? අනේ ප්‍රශ්නේ නම් මේකයි. අපිට කවදාවත් ඕනේ නෑ මේ වගේ වැඩකට නැති නිකම්ම නිකමැක්. කටවාගන්නයි කිව්වේ බෝඩක් සුපිරිසියා. මම මේ ගම වෙනුවෙන් කොයිතරම් දාදිය කඳුළු හැලලා තියෙනවද? අනේ පිසුද? අද වෙනකම් මේ ගම ආරක්ෂා වෙලා තියෙන්නේ තඩියයි කඩියයි හින්දා. ඒක ඉතින් අපේ යුතුයකමක් නේ. මවත් මේ ගමේ ආරක්ෂාව වෙනුවෙන් වැඩ කළා. සුපිරිසියායි මගේ නම කිව්වේ නැත්තේ. ඔය වගේ සුදු රැවුලක් තියෙන කෙනෙකුට පුළුවන් ද නගරාධිපති කෙනෙක් වෙන්න? දැක්කද? මේ තමයි මැතිවරණ නීති පොත. මේ මැතිවරණ නීති පොතේ ලියලා තියෙනවා ගමේ ප්‍රධානියා වෙන්න ඕන නම් අඩුමතරමේ පහේ පන්තියටවත් ගිහින් තියෙන්න ඕනේ කියලා. එහෙම නැති කෙනෙකුට මැතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ. මම නම් හිතන්නේ මෙයාට කිසිම සුදුසුකමක් තියෙනවා කියලා. අපිට එපා සුදුසියා. ඇති. ඔය හොඳටම ඇති. ඔයාලා හැමෝටම ඕන කරන්නේ ඒක නම් පවත්වන්න අලුත් ඡන්දයක්. අනිවාර්යයෙන්ම පවත්වමු. මං යනවා. මං ආයෙත් එන්නේ නෑ. මේ වගේ පහත් මිනිසුත් එක්ක කිසිම වැඩක් කරන්න මට ආසාවක් නෑ. මං යනවා යන්න. එන්නෙම නෑ. යමු. හෙට අපි ආයෙත් ඡන්දයක් තියමු. මගේ සැලැස්ම විදිහටම සුදුසියා යන්න ගියා. දැන් ඉතින් කරන්න තියෙන්නේ කඩියගේ තඩියගේ සෙල්ලම ඉවරයක් කරලා දාන එක විතරයි. ඔය කොල්ල දෙන්න මට ගොඩාක් කරදර කළා. අදින් පස්සේ මම මේ ගමේ හැමෝම මගේ වහල්ලුම් කරගන්නවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඕ යේ මමයි මායා රකුස්සා. ඕ යේ. ඔබගේ වටිනා ඡන්දය අපේ නැන්දට දෙන්න. ඔබගේ ඡන්දය සුපිරිසියට. හොඳට හිතලා බලන්න. ඔබේ ඡන්දය කඩියට දෙන්න. ඔයාලගේ ඡන්දෙ තඩියට. එහෙමනම් ගම්වැසියනි, දැන් බලමු මෙදා අවුරුද්දේ නගරාධිපති වෙන්නේ කවුද කියලා. සුදුසියාත් ළඟම එනවා. ඔව් සුදුසියා. සුදුසියා? මෙච්චර ඉක්මනට ඔයා ආපහු ආවේ කොහමද? ඔයා හොඳටම දන්නවනේ කිසිම සුදුසුකමක් නැතුව මෙතෙන්ට එන්න බෑ කියලා. ඉතින් නගරාධිපති කෙනෙක් වෙන්නේ කොහමද? ඒ විශ්වවිද්‍යාඥයා බලනවා මගේ සුදුසුකම්. උපාධියක් මෙච්චර ඉක්මනට? මෙතන මොකක් හරි හොරයක් තියෙනවා. මෙතන කිසි හොරබොරුවක් නෑ. මම විදුලි දුම්රියටත් වඩා වේගෙන් වැඩ කරන කෙනෙක්. එහෙනම් අන්තිමට තීරණේ ඒකනේ. මැතිවරණේ අවලංගු. මගේ ආදරණීය ගම්වැසියනි, දැන් සියල්ලක්ම වාගේ විසඳී අවසానයි. සන්තෝෂයි නේද?
තමයි මගේ අංශක 23.5ක මෙගාවෝට්ස් 10000ක සුපිරි බලයක් ඇති සූර්ය ශක්තියෙන් වැඩ කරන සුපිරි සියා සොයාගත් සූර්ය බල උත්පාදකයා. ඒවයි කොහොමද තියෙන වැඩේ? සුදුසියේ ඒ මොඩියෝ හදන්නේ නැතික් මං කරලා යන්න. ඇයි මොකද පණ නැද්ද? සුදුසියේ ඒ මේ අනවා ඔය කැත මූණට කොච්චර පවුඩර් ගෑවත් එකයි ඇවිල්ලා මගේ සවත්ත දෙක පොලිස් කරනවා. සුදුසියේ තව ගේන්න. තව අනේ අයියෝ දැන් නම් අම්මෝ, ඇති මහන්සි. තවත් නම් කරන්න බෑ. සුදුසි මම මේක ඔයාට දෙන්න තමයි අරගත්තේ. මේ දෙනවා. හොඳට මසාජ් කරනවා. මාළුක වීරයෙක් කියලා කිව්වා නේද? හොඳට කරනවා. කකුල් දෙක මිරිකනවා. සුදුසියේ අනේ මේ උපාධිකාර සුදුසිය දැන් බොහොම දරුණු වෙලානේ. කෑම හදලා මගේ දැන් පණ ටිකක් ජීහින්. ඔයාලා කවුරු හරි ළඟ කොම්බේ අමාරුවට ගන්න බේතක් තියෙනවද? මට දැන් හොඳටම බඩගිනි. සුදුසියේ ඔක්කොම කැම ටික කෑවනි. පොඩ්ඩක් හිතලා බලන්න. සුදුසිය උපාධිය අරන් ආපු දවසින්දලා මේ වෙනස වුණා කියලායි මට හිතෙන්නේ. මේක වෙනසක් නෙමෙයි. එයා අපෙන් පලි ගන්නවා. ඇයි ඔයගොල්ලන්ට මතක නැද්ද? හැමෝම කිව්වේ එයාට කිසිම සුදුසුකමක් නැහැ කියලා. මෙතන නම් මොකක් හරි දෙයක් තියෙනවා. එහෙමද? එහෙනම් ගිහිල්ලා හොයාගමු. මොකද්ද අවුල කියලා. මගේ රැවුල? ඔයා මගේ රැවුල කපලා දැම්ම නේද? මමත් කොහොමද ඔය රැවුලට කැමති නෑ. සුදුසියවම කවදාවත් කියන්නේ මං හිතන්නේ මේ වෙන කවුරු හරි තමයි. දැන් ඔය හොඳටම ඇති. යන්න කිව්වේ මෙතනින්. මේ අර මායාවසේ. ඔව් මම තමයි. දැක්කනේ ඔයාලගේ ගමේ අය මගේ මායාවලට අහු වෙලා ඉන්න හැටි. බලන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. බලන්න දෙයක් නෑ. ඔයාව ඉවර කරලා දානවා. අනේ මම බය වෙයි. කොහෙටද මෙයා ගියේ? බේරගනියෝ. මාව මේ රාසියකින් බේරගනියෝ. ආච්චි මම මේ එනවා. මේ ඉන්නේ ආච්චි නෙමේ මමයි. යේ මමයි මායා රකුසා මමයි මමයි මායා රකුසා. අල්ලයි බලාගෙන මම. ඌව මාත් එක්ක. මායා රාක්ෂයෝ මම ඔයාගේ දත් ටික කල්ලා තමයි පස්ස බලන්නේ. දෙන්න. දෙන්න. පඩියෝ ඔයා හොඳින් නේද? මෙයා අද තමයි අපෙන් පාඩමක් ඉගෙන ගන්නෙ. ඔයත් ඔතෙන්ට වෙලා උපදෙස් දෙදී ඉන්න නැතුව මොනවා හරි කරන්න බලන්න දාරා. තාරා පොඩි දුවේ ඔයා මටත් ගහන්න එනවද? නෑ කලි මාමේ මං කොහමද ඔයාට ගහන්නේ? රාක්ෂය නේද? අතාරිනවා මාව. යේ මමයි මායා රාක්ෂයා. කෙල්ලේ දාමුද අපි පොඩි රැප් එකක්. කඩියා! බේරගන්න! මායා රාක්ෂයා. එහෙනම් ටිකක් පාවෙලා එන්නකෝ. අයියා මොකක්ද නෝ. මේ මොකද්ද සිද්ධ වෙන්නේ? මේ රාක්ෂය සුදුසිය වගේ ඇවිල්ලා අපිව රැවට්ටුවා.
මේ රාස්ත්‍රය මගේ අතින් හදාපු කෑම බීම ටික කෑව නේද? මෙන්න තව අයියෝ මගේ තත්ත්වය ඉවරයි. අනේ අසරණ සුදු සීයා. අපි යට කොච්චර නම් දේවල් කිව්වද? ඔයාලා හැමෝම කිව්වේ ඒක ඇත්ත. මං නිකම්ම නිකමෙක්. මං හැමදාමත් නිකම්ම නිකමෙක් වගේ ඉඳීවි. මං මේ සැරෙත් පාවසර විභාගේ පෙල්. මගේ යාළුවේ ඔයා සුදුසීයම තමයි. අපි හැමදාමත් ඔයත් එක්කමයි. කිසිම සුදුසුකමක් අපිට වැඩක් නෑ. ඒත් පාවසර විභාගේ පාස් වෙන්න ඕන කියලා නීතියක් තියෙනවා නේද? නීති? මොන නීතියක්ද? දැක්ක නේද ආච්චි? මං එදා කිව්වා මතක නැද්ද? මට මිනිස්සු කොච්චරනම් ආදරය කරනවද කියලා. ඔව් ඒක නම් ඇත්ත තමයි. අපි හිතපු විදියට හැමදේම සිද්ධ වුණා.